හෙලෝ ඉතින් යාළුවනේ ටිකක් කාලයකට පස්සේ ටිකක් මාස දෙකකට විතර පස්සේ වීඩියෝක් ගෙනලා තියෙන්නේ. අතට මේ වීඩියෝ එක ඊයේ ගේන්නේ. හිටියේ මම මම දැම්ම පෝස්ට් එකක් ඔයාලා මයි channel එකට බැලුවොත් මම වීඩියෝ එක දාන්න කලින් සාමාන්‍ය පෝස්ට් එකක් වයි දානවා. මම පෝස්ට් එක දාලා තිබ්බා ඊයේ උදේ හවස ගේනවා කියලා වීඩියෝ එක බෆෝ ඕෆ්ලෝ ගැන. බට් මට ගේන්න බැරි වුණා ඒක වීඩියෝ එක ඊයේ හවස පොඩ සාද්ද හින්දා වැස්ස තිබ්බා. ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ බෆෝ ෆ්ලෝ වීඩියෝ ගැන. ඔයාලා මගේ channel එකට අලුත් නම් ඔයාලා මගේ live එකම දන්නේ නැත්නම් ඔයාලට මේ live tab එකෙත් බලන්න පුළුවන්. මොකද වීඩියෝ එකට අමතරව live එකෙත් මගේ වීඩියෝස් තියෙනවා. හරිද? අද අපි කතා කරන්නේ බෆෝ ෆ්ලෝ ගැන. විශේෂයෙන්ම Windows වල කොහොමද මේ බෆෝ ෆ්ලෝ එක එක්ස්ප්ලොයිට් කරන්නේ කියලා. ඊට කලින් අපි කතා කරන්න ඕන මොකද මේ බෆෝ ෆ්ලෝ කියන්නේ කියලා. මේක ඇත්තම සරලවම කිව්වොත් බෆර් ඕවර්ෆ්ලෝ කියන්නේ ඒකේ නමේ තේරුම තමයි බෆර් එක ඕවර්ෆ්ලෝ වෙනවා. පිටාර ගලනවා නේද ඕවර්ෆ්ලෝ කියන මොකක් හරි. එහෙම. හරි. අපි මේ පොඩක් ඉන් ඩීටේල්ස් කතා කරමු. ඉතින් මේකට ඔයාලට ස්ටැක් එකේ දැනුම ඕනේ. ඒ ස්ටැක් එක කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔයාලා මෙතන ස්ටැක් ඕවර්ෆ්ලෝ එකක් ගැන කතා කරන්න ගියොත් අපි ඔයාලා එතකොට ගත්තොත් මගේ වීඩියෝ එකට ගියොත් වීඩියෝ එකට මගේ වීඩියෝස් ටැබ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ උඩ පෙන්නන කාඩ් එකකින් දැන් වීඩියෝ තියෙනවා මොකද්ද ස්ටැක් එක කියන්නේ කියලා. ස්ටැක් එක ගැන එතන නොලෙජ් එක තියෙනවා. ඔයාලට ඇසෙම්බලි කියන්නේ මොකද්ද කියලා වගේ දැනන් හිටියොත් තවත් ලේසි. ඇසෙම්බලි දැනුම අත්‍යවශ්‍ය නැහැ. බට් ටිකක් ලේසි වෙයි ඔයාලා දැනගෙන හිටියොත්. හරි. කොහොම හරි ස්ටැක් එක ගැන ඔයාලා පොඩ්ඩක් දන්නේ නැත්නම් ස්ටැක් එක පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා එන්න. ඒක නැත්නම් ඔයාලා මොකක් හරි වෙන වීඩියෝ එකක් හරි බලලා ස්ටැක් එක කියන්නේ මොකද්ද කියලා පොඩි අයිඩියාවක් ගන්න. මම හිතන්නේ ප්‍රෝග්‍රෑමින් කරන අය නම් ස්ටැක් එක දන්නවා සාමාන්‍යයෙන් C එක වගේ වැඩ කරලා තියෙන අය. Python වගේ නම් පාවිච්චි වෙන්නේ නැහැ ස්ටැක් එක එහෙම වෙනවා. බට් නමුත් ඔයාලා ඒක ඔයාලා අයිඩියා ගන්න නැත්නම් ඔයාලා පොඩ්ඩක් බලලා එන්න. ඒක ගැන දැනම ඕන වෙයි කියලා හිතනවා. හරි. හිතන්න යාළුවනේ මේක තමයි ඇවිල්ලා අපේ RAM එක. එතකොට මෙන්න මේක තමයි අපේ මෙතන hex code එක මෙතන හිතන්න මෙතන අපේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ ලෝඩ් වෙලා තියෙන්නේ. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකක්ද තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එහෙම නැත්නම් කෝඩ් එක මේ තමයි කෝඩ් එක. මෙන්න මේ කොටස ඔයාලට පේනවා. මේක තමයි අපේ කෝඩ් එක. එතකොට මෙන්න මෙතනින් රන් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් රන් වෙන්න පටන් ගන්නෙ මේ විදිහට මේක පෙලින් රන් වී මේ විදිහට ඉස්සරහට යනවා. හරි. දැන් ඉතින් අපි දැනගන්න ඕන මොකද්ද ස්ටැක් එක කියන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ස්ටැක් එක කියලා කියන්නේ හිතන්න අපි ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. එතකොට ෆන්ක්ෂන් එක කෝල් වුණාට පස්සේ මේකේ ඔයාලා දන්නවා අපි variables තියෙනවා. ඒ කියන්නේ local variables. ඒවා ෆන්ක්ෂන් එක අයින් වෙලා ඒවා remove වෙලා යනවා. අන්න ඒවත් తాවකාලිකව data තියාගන්න පුළුවන් තරම් තමයි මේ ස්ටැක් එක කියලා කියන්නේ. ස්ටැක් එකේ තව ක්‍රිටිකල් දේවල් ටිකකුත් තියෙනවා. අපි ඒ ටික හිමින් කතා කරගමු. මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ ඔයාලා ස්ටැක් එක කියන එක මොකක්ද කියන එක අයිඩියා එකක් තියෙනවා කියලා හිතාගෙන හින්දා ඔයාලා ඒක බලලා එන්න. RBP එහෙම නැත්නම් බේස් පොයින්ට් එක අපි මෙන්න මේ රෙජිස්ටර් එක මම මෙතනින් ලකුණු කරගන්න මෙන්න මෙතන උඩින්. අපේ බේස් පොයින්ට් එක මෙන්න මෙතන තමයි පොයින්ට් කරගෙන ඉන්නේ. ඔයාලට වෙන මේ RAM එකේ අඩු වෙන නම්බර්ස් අඩු වෙන මෙමරි ඇඩ්‍රස් තමයි මෙහාට යන්නේ. මේ එක සෙල් එකක් තියෙන මෙමරි 8 byte මෙමරි සෙල් එකක් කියන්නේ මම අදහස් කරන්නේ RAM එකේ තියෙන පොඩි ට්‍රාන්සිස්ටර් සෙල් එකක් නෙමෙයි. sorry ට්‍රාන්සිස්ටර් නෙමෙයි මොනවද මේ කැපැසිටි සෙල් එකක් නෙමෙයි 8 byte 8 bit byte එකක ප්‍රමාණය. අපි සාමාන්‍ය මෙමරි ඇඩ්‍රස් එකක ප්‍රමාණය කියන්නේ ඒ කොටස. මේ තියෙනවා මේ RAM එක තියෙන මේ මෙහාට low address එක බිඳුව වෙන්න පටන් ගන්නවා 1 2 3 4 කියලා මේ අතර වැඩි වීගෙන යනවා. හරිද? අපේ කෝඩ් එක ඉස්සරහ දෙනවා මෙන්න මෙතන RBP කියන එක මෙන්න මේ ලොකේෂන් එක තමයි එයා පොයින්ට් කරගෙන ඉන්නේ. මේ කෝඩ් එක තමයි අද අපි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක තමයි අතම එක්ස්ප්ලොයිට් කරන්න යන්නේ බෆර් ඕවර්ෆ්ලෝ වල්නරබිලිටි එක පාවිච්චි කරලා. ඉතින් මේ කෝඩ් එක බෆර් ඕවර්ෆ්ලෝ වලට වල්නරබල්. ඉතින් මෙන්න මෙතන තියෙනවා පොඩි මේක ස්ටැක් එක්සිකියුටබල් කියලා. එතකොට මෙන්න මේක මෙතනින් කෝල් කරලා තිනවා. මෙන්න මේක ඇත්තටම මම අවසානට තමයි කතා කරන්නේ. මේක ගැන ඔයාලා හිතන්න එපා. මේක දැනට අමතක කරලා දාන්න. මේක අවසානට ඇයි ඒක දාලා තියෙන්නේ කියලා සහ ඒක
දැන් රියල් වර්ල්ඩ් එකත් එක්ක කොහොමද වැදගත් වෙන්නේ කියන එකයි ඒක ඇයි කියන එකයි මම අවසානට කතා කරන්න වීඩියෝ එකේ. ඉතින් ඒක අමතක කරලා දාන්න දැනට මෙන්න මේ කෝල් එක අමතක කරලා දාන්න. ඒක එහෙම කොටසක් නැහැ කියලා හිතන්න. හරි. නැහැ කියලා හිතන්න එපා. මේක දන්න අය දන්නවා මොකද මේක දැම්මේ කියලා. මම අවසානට පැහැදිලි කරන්නම්. හරි. ඉතින් මේ ෆන්ක්ෂන් එක මොකද කරන්නේ? හරි සරල දෙයක් කරන්න. මේකට යනවා මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. ඊට පස්සේ ෆන්ක්ෂන් රිටර්න් normally කියලා print කරනවා. හරි. අපි බලමු මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මොකද කරන්න කියලා. මෙන්න මෙතන යාළුවනේ මෙන්න මේ බෆර් එකක් ක්‍රියේට් කරනවා. මෙතන ක්‍රියේට් කරනවා මෙන්න මේ බයිට් 5ක. බයිට් 5ක ඉඳ තියෙන බෆර් එකක් ක්‍රියේට් කරනවා. මෙතනින් තව RSP කියන එකත් මෙන්න මෙතනින් තියන්නම්. නෙමෙයි මෙතන තමයි පොයින්ට් කරගෙන ඉන්නේ එකම තැන තියෙන්නේ. මේක RSP එකම තැන තියෙන්නේ. හරි. මෙන්න මෙතන කරන්නේ මෙතන ක්‍රියේට් කරනවා කියන්නේ ඇත්තටම මෙතනින් කරන්න යාළුවනේ ස්ටැක් එකේ මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් මෙයා හදා ගන්නවා කරන්නේ. බයිට් 5ක ඉඩ ප්‍රමාණයක් හදා ගන්නවා. ඒක කරන්නේ මෙන්න මේ RSP කියන එකෙන් 5ක් අඩු කරනවා. 5ක් නෙමෙයි ඇත්තට මේක අර alignment වෙන්න ඕන හින්දා 8ක් හෝ 16ක් ඒ වගේ අඩු කරන්නේ. දැනට මම 5ක් කියනවා. ටෙක්නිකලි ගත්තොත් 5ක් අඩු කරන්නේ. ඉතින් මේක අපි අඩු කරමු 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලා මේක අඩු වෙනවා මොකද ස්ටැක් එක පිරෙන්න යාළුවනේ වෙන්නේ ඒක පල්ලෙහාට පිරෙන්නේ. වැඩි මෙමරි එකේ ඉඳන් අඩු එකට. එතකොට මේක අඩු වෙනවා වෙන්නේ. ස්ටැක් එක පිරෙනවා කියන්නේ පල්ලෙහාට තමයි යන්නේ. පිරিলা මේක පිරෙන්න මේක පල්ලෙහාට තමයි වැඩි වෙන්නේ. මේක තමයි බේස් එක කියන්නේ පාදම. එතකොට මේක තමයි ස්ටැක් එකේ ස්ටැක් පොයින්ට් එක උඩම තියෙන. ස්ටැක් එක කියන්නේ නිකන් රාක්කයක් වගේනේ. ඒකේ මෙහෙම බයිට් එක උඩ ගහනවා වගේ මෙහෙම පල්ලෙහාට ගහන යනවා. පුරවගෙන යනවා. හරි ඉතින් දැන් මෙතන තමයි RSP එක තියෙන්නේ. මෙතනින් තමයි අපේ ස්ටැක් එකේ අවසානයේ. එහෙම නැත්නම් උඩම තීරණය කරන්නේ. ඒතර මේක තමයි මේක පටන් ගන්න දැන්. හරි. දැන් මෙන්න මෙතනට මෙන්න මේක 5ක් අඩු කරලා මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක. මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක, මෙමරි ඇඩ්‍රස් එක. අන්න ඒ මෙමරි ඇඩ්‍රස් එක තමයි මේ බෆර් කියන එකට දීලා තියෙන්නේ. මෙන්න මේ බෆර් කියන එකට කියන්නේ ඇත්තම මෙන්න මෙතන මෙමරි ඇඩ්‍රස් එක. එතකොට එයා මෙතනට 5ක ඉඩක්. එතකොට මේක තමයි මේ බෆර් කියලා කියන්නේ ඇත්තටම මෙන්න මෙතන මෙමරි ඇඩ්‍රස් එක. මේ ස්ථානේ මෙන්න මේ RAM එකේ මෙන්න මෙතන ඉගෙන RSP එක දැන් තියෙන තැන මෙමරි ඇඩ්‍රස් එක. ඔක සාමාන්‍ය ඇසෙම්බලි වලින් කරන්න මම පොඩ්ඩක් ගහලා පෙන්නන්න. සාමාන්‍ය sub RSP අපි ගහමු 8ක් අඩු කරා 8 නෙවෙයි 5ක් කියමු. ටෙක්නිකලි ගත්තොත් 5ක් තමයි. 5ක් අඩු කරා ඊළඟට morex RSP. එතකොට දැන් RSP කියන්නේ අපි දන්නවා අර මෙමරි ඇඩ්‍රස් එක. RSP කියන්නේ මෙන්න මෙතන මෙමරි ඇඩ්‍රස් එක මේ තියෙන තැන. එතකොට රැක්ස් එකට දානවා RSP. එතකොට අපිට රැක්ස් එක ඇක්සස් කරන්න පුළුවන් ඕන තැනකදී මෙන්න මේ බෆර් එක විදිහට. එතකොට මේ රැක්ස් එක සමාන වෙනවා මෙන්න මේ බෆර් කියන variable එක. ඕකේ. ඒක ගැන අපි වැඩි ඔයාලට තේරුම් නැත්නම් ඒක ගණන් ගන්න එපා. මම හිතනවා ඔයාලට මේක සේව් වුණේ කොහොමද කියලා අයිඩියා එකක් එනවා කියලා. හරි ඊට පස්සේ බලද්දොත් මේක තමයි ඉන්පුට් ටැග් ගන්නවා. ඉන්පුට් ටැග් ගන්නවා enter content. මොකක් හරි අකුරු වැරදුනොත් වැරදි ඇති මේවා ගණන් ගන්න එපා. මෙන්න මේ gets කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන gets. scanf නෙමෙයි පාවිච්චි කරන්නේ gets කියන එක. ඊළඟට printf කරලා අපව print කරනවා මෙන්න මේ buffer එකේ අපි enter කරපුවා ටික print කරනවා. ඊට පස්සේ මෙතන smile face එක print කරනවා. ඊට පස්සේ මෙතන exit වෙලා ආපහු මේක return කරාට පස්සේ exit වෙලා යනවා. හරි මේක කිසි දෙයක් return කරන්නේ නැහැ නේ. හරි. ඒ කියන්නේ මෙතන code එක පටන් ගන්නවා මේක අදාළ නැහැ. මේක execute වෙනවා මෙන්න මේක execute වෙලා ඉවරලා ඊළඟට මෙන්න මේක function return normally කියලා print වෙනවා. ගත්තොත් මෙතන mindless ගහුවොත් ඔයාලට වෙනවා මේක තියෙනවා. මේක අපි compile කරගමු. මම ගාව gcc compile එක තියෙනවා gcc over.co/exe. හරි. ඉතින් error එක නෙමෙයි මේක ඇත්තටම. ඒකෙදි warning එකක් function vulnerable function warning එකක් දීලා තියෙන්නේ. මේක program එකේ වැඩ කිසි අවුලක් නැහැ. මෙතන warning එකක් මම දෙනවා. අපිට warn කරනවා call to get declare with attribute warning using gets is always unsafe. use fget. මෙන්න මේ get කියන එක vulnerable කියලා කියන්නේ මෙයාලා. මේ buffer overflow වගේ ඒවට
ඒ නිසා fget කියන එක අපිට යූස් කරන්න කියලා කියන්නේ always f එහෙනම් මේක මෙයාලා දැනට warning එකකුත් දෙනවා හරි ඉතින් අපි ඒක අපිට එතන වැඩක් නැහැ මේ එක ක්‍රමයක් මම අතරම අද වීඩියෝ එක කියන්නේ මේක මේ ෆන්ක්ෂන් එක විතර නෙමෙයි ගොඩක් ක්‍රම තියෙනවා මේක ඕෆ්ලෝ වෙන්න මේක මෙහෙම නෙමෙයි කියන්නේ මෙමරි එකක ඉන්පුට් එකක් ගන්න එකම නෙමෙයි මෙමරි එක කොපි කරන තැනකදී ඕෆ්ලෝ වෙනවා ඒකින්ද අපි මේ ඉග්නෝ වද එරෙක් නෙමෙයි වර්නින් එක ඉග්නෝ කරලා දාමු මම මේක රන් කරොත් enter content hello ඉතින් stack field මේක අකුරු වැරදි ඇති පොඩක් හැතයි මෙන්න විතර මම පොඩ්ඩක් මේක නැවත කම්පයිල් කරගන්නවා හරි දැන් hello කියලා print වෙනවා smile face එකක් print වෙනවා function return normal return වෙලා යනවා හරි දැන් අපි overflow කරන්න ඕන මේක crash කරන්න අද දැනගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි මෙන්න මෙතන කරන දේ මම assembly වලින් පොඩ්ඩක් මෙතන type කරලා පෙන්නනවා මොකද්ද assembly වලින් මෙන්න call variable function මෙන්න මේක තමයි මේකට සාමාන්‍යයෙන් සමාන වෙන්නේ මම කියන්නේ 100ක් සමාන නෙමෙයි අතරම මේ scene එක තමයි වෙන්නේ assembly වලින් call variable function එතකොට මේක ඉවර වුණාට පස්සේ අවසානයේ මෙතන අපිට නොපෙනුනාට අපිට ඕන මෙතන return කියලා දාන්න පුළුවන් යාළුවනේ අපි මේක නොදැම්මත් මෙතන return කියන එක තියෙනවා මෙන්න මේක දැම්මා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ එකක් ආවේ නැහැ අවුල නැහැ කිසි අවුලක් නැහැ warning එක විතරයි අතන මේක අපි නොදැම්මත් මෙතන අනිවාර්යෙන් තියෙනවා ඉතින් මේකට සමාන වෙන්නේ ret කියන instruction එක assembly වල ඉතින් ඊළඟට යාළුවනේ අපිට පේනවා මෙන්න මේ function එක call වෙලා ඉවර වුණාට පස්සේ run වෙන්න ඕනේ මෙන්න මේ printf කියන function එක මම ඒකට නිකන් alias එකක් දානවා x කියලා මෙන්න මේ x කියන එක තමයි print වෙන්න ඕනේ මේ call කියන function එක යාළුවනේ කරන්නේ මේක මුලින්ම කරන්නේ ඊළඟට තියෙන මෙන්න මේ code එකේ memory address එක අපි x කියලා ගමුකෝ මේ memory address එක අන්න මේ memory address එක මුලින්ම push කරනවා stack එකට x push x අපි එහෙම දෙමු stack එකට x කියන එක දානවා store කරනවා save කරනවා stack එකට දාලා පුරවනවා කියමු ඉතින් අපි ඒක මෙතන ලකුණු කරමු මුලින්ම හරි අපි නැවතත් මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්න කලින් අවස්ථාවකම මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්න කලින් අවස්ථාවකම මුලින්ම rbp එක මෙතන තියනවා කියලා ගමු අපි rsp එකත් මෙතන තියෙනවා එක වැලියු එකක් වගේ තියෙන අවස්ථාව මෙතන එක වැලියු එකයි තියෙන්නේ ස්ටැක් එකේ පොඩ්ඩයි පිරලා තියෙන්නේ ඉතින් මුලින්ම කරන්නේ මෙන්න මෙතන මේ ෆන්ක්ෂන් එක කෝල් කරනකොට මේ කෝල් ඉන්ස්ට්‍රක්ෂන් එකෙන් කරන්නේ පුෂ් කරනවා මේ ඊළඟට තියෙන එකේ ඇඩ්‍රස් එක ඊළඟට කෝඩ් එකේ තියෙන එතකොට ඒක පුෂ් කරපුවම යාළුවනේ මෙන්න මේ RSP එකක් අඩු වෙනවා මොකද පිරෙනවා කියන්නේ අඩු වෙනවා RSP අඩු වෙලා මෙතනට x කියන එක ෆිල් වෙනවා හරි x කියන memory address එක ෆිල් වෙනවා මෙන්න මේකේ හරි ඉතින් දැන් මේකෙන් ඊට පස්සේ කරන්නේ මෙන්න මේකෙන් RIP එක එහෙම නැත්නම් instruction point එක මෙයා වෙනස් කරනවා මෙන්න මෙතන address එකට හරි ඒක පොඩ්ඩක් ලොකු වැඩි නම් අපි මෙහෙම හිතන්න මෙයා ඇත්තටම කරන්නේ මෙන්න මෙතනට යනවා ජම්ප් වෙනවා පයින්නවා එහෙම අපි හිතමු පයින්නවා ජම්ප් වෙනවා කියන්නේ නැත්නම් ඉතින් RIP එක වෙනස් කරනවා instruction point එක අපි හිතමු මෙයා මුලින්ම ඊළඟට තියෙන එකේ address එක push කරනවා stack එකට ඊට පස්සේ jump වෙනවා මෙන්න මෙතනට function එකට. ඉතින් දැන් CPU එක මෙන්න මෙතන තමයි ඉන්නේ. මෙතන බලාගෙන ඉන්නේ. මෙයා ඊට පස්සේ අඩු කරන්න කලින් මෙන්න මෙතන රහසිගතව නෙමෙයි. පේන්නේ නැතිව වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි push RBP. RBP එකේ දැන් තියෙන value එක push කරනවා මෙයා. RBP එක දැන් මෙන්න මෙතන තිබ්බේ. ඒතර RBP එකේ තියෙන මෙතන value එක නෙමෙයි යාළුවනේ. value එක තියෙන memory address එක තමයි RBP එකේ තියෙන්නේ. RBP එකේ තියෙන memory address එක push කරනවා. අපි මෙතන කිව්වොත් මේ අවස්ථාවේ RBP වල RBP address තිබ්බා කියලා. ඒ address එක නම RBP address මෙන්න මෙහෙම දාන්න. ඉතින් මෙන්න මේක push කරනවා. එතකොට push කාර්යය වල දන්නවා RSP එක වැඩි වෙනවා. කරාට පස්සේ මෙන්න මෙතන තව දෙයක් කරනවා move RBP RSP. එතකොට RSP එකේ තියෙන value එක RBP වලට move කරනවා. එතකොට RSP එක යාළුවනේ ඉතින් මෙතන ගත්තොත් RSP එක දැන් මෙතන තියෙන්නේ
RSP එකේ තියෙන වැලියු එකම RBP එකට දුන්නාම RBP එක කෙලින්ම ඇවිල්ලා මෙතනට එනවා. RBP එකත් RSP එකයි දෙකම සමාන වෙනවා. ඒ කොටස වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට 5ක බයිට් 5ක ඉඩක් හදා ගන්න. අපි ඒකත් දැන් ලකුණු කරන්න ඕනේ. එතකොට RSP එක අඩු කරන්න වෙන්නේ. 1 2 3 4 5. RSP එක මෙතනට යනවා. RBP එක මෙතන. එතකොට යාළුවනේ මෙතන දන්නවා බෆර් එක කියලා කියන්නේ ඇත්තටම RSP වල ඇඩ්‍රස් එක. මෙන්න මෙතන ඇඩ්‍රස් එක තමයි මේ බෆර් එක කියන්නේ. ඉතින් බෆර් එකට අපි පුරවන්නේ සාමාන්‍යයෙන් අපි මෙතනදී කරන්නේ මෙන්න මේ get function එකෙන් පුරවනවා කරන්නේ අපි input එක ගන්න එක. ඒක පිරවෙන්නේ යාළුවනේ උඩ අතට. ඒ කියන්නේ මේ අතට තමයි වෙන්නේ. එතකොට අපි hello වලට ගමු h hello hey hello කියලා print කරනවා මෙන්න. hello කිසි අවුලක් නැහැ hello කියලා print කරනවා. හරි. කිසි ප්‍රොබ්ලම් නැහැ. පහට ගහන්න පහට fit. ඉතින් යාළුවෝ ඔයාලට මෙතන පේන්න ඕන තව මොන හරි අපි දැම්මොත් hello කියලා දැම්මොත් එම මෙන්න මෙතන තියෙන වැලියු එක override වෙනවා. ඒක මැකිලා ඒක උඩින් ලියවෙනවා. override වෙනවා. තව මොකක් හරි දැම්මොත් hello කියලා දැම්මොත් එහෙම අර x එක කියන්නේ ඇත්තටම මෙන්න මෙතන මුලින්ම මෙයා මේ කෝල් කරන අවස්ථාවේදී මෙන්න ඊළඟට තියෙන කෝඩ් එක තියෙන තැන මොකක්ද කියන එක පුෂ් කරනවා. අන්න ඒකත් එක ඕවර්රයිඩ් වෙනවා. හරි මම මේක අවශ්‍ය කරන්න දැන් ඕවර්රයිඩ් නොවුණු අවස්ථාවට. හරි. ඉතින් අපි දැන් මේක බලමු. ඊට පස්සේ මෙන්න මේක රන් වුණා. මේක පිරුණා. අපි hello විතරක් දුන්නා කියලා හිතන්න. hello විතරක් පිරුණා. ගානට පහ පිරුණා. මේක print වුණා. මේක print වුණා. අපි මෙතන ආයි දුන්නොත් එහෙම ඔයාලට පේනවා කිසි අවුලක් නැහැ print වෙලා යනවා. මෙතන දෙකයි තියෙන්නේ. ඉතින් මේකෙන් පස්සේ අවසානට යාළුවනේ කරනවා අර මෙතන අඩු කරපු ටික දැන් stack එක ක්ලියර් කරලා දාන්න බෑ. මෙයා අඩු කරපු ටික ආපහු මෙයාලා හරි. දැන් ඊට පස්සේ මෙයාලා කරන්න යා හරි. ඊට පස්සේ මේක ඉවර වුණාට පස්සේ යාළුවනේ දැන් මෙයා කරන්නේ මෙයාලා නෙමෙයි අතන මේක ASCII වෙන්නේ move RSP RBP එක RSP එකට move කරනවා කරන්නේ. අර කලින් කරපු එකේ අනිත් පැත්ත වගේ. එතකොට අපි බලමු. ඒතර RSP එකට RBP ගේ වැලියු එක RSP එකට දාන්න. අපි මෙතන ගියොත් එහෙම RSP ට RBP ගේ වැලියු එක දානවා. ඒ කියන්නේ RBP කියන්නේ මෙන්න මෙතන තියෙන තැනනේ. ඉතින් යාළුවනේ RSP පටස් ගාලා මෙතනට එනවා. එතකොට stack එකේ දැන් size එක එකයි. මෙව නොසලකා හරිනවා. මෙව නිකන් මෙව ඕන අවස්ථාවක ආපහු override වෙන්නත් පුළුවන්. ඒව දැන් මේකෙන් මැකෙන්නේ නැහැ. අය නැවත override වෙන්න පුළුවන්. නමුත් දැන් stack එක ඇත්තටම size එක වෙන්නේ 1 byte එක. මේ අවස්ථාවේ. ඊට පස්සේ තව දෙයක් කරනවා. ඒක තමයි pop RBP. pop RBP. ඒතර pop කරනවා කියන්නේ දැන් RBP ට අර කලින් සේව් කරපු වැලියු එක මෙතන තියෙන වලට පේනවා. ඒක ආපහු RBP ට දානවා. RBP ට දාගත්තාම RBP කලින් තිබ්බේ මෙතන එතනට යනවා. එතකොට මෙන්න මෙතන වැලියු එක මැකිලා මෙන්න මෙතන වැලියු එක මැකෙන්නේ නැහැ. අතරම මැකෙනවා නෙමෙයි RSP එක අඩු වෙනවා. RSP එක මෙතනට එනවා. හරි. දැන් යාළුවනේ return instruction එක. මෙන්න මේක දේවල් දෙකක් කරනවා. ඒක තමයි එයා pop කරලා ගන්නවා මෙතන තියෙන ඇඩ්‍රස් එක අරගෙන අන්නේ ඇඩ්‍රස් එකට පයින්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඇඩ්‍රස් එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ මෙන්න මෙතන ඇඩ්‍රස් එක. මෙන්න මෙතන ඇඩ්‍රස් එක. මේ x කියන්නේ මෙන්න මෙතන තියෙන මෙතන මේ කෝඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක. එන්නේ මේ කෝඩ් එකේ ඇඩ්‍රස් එක මේ අරගෙන මෙන්න මෙතනට යනවා. ඉතින් ඔහොම තමයි යාළුවනේ රිටර්න් එක වැඩ කරන්නේ. රිටර්න් වෙන්නේ ෆන්ක්ෂන් එකක් සාමාන්‍යයෙන් normally රිටර්න් වෙන්නේ ඕම ක්‍රමයෙන්. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනින් ID එකක් එන්න ඕන. මොකද මෙන්න මේ රිටර්න් ඇඩ්‍රස් එක. මේක තමයි රිටර්න් ඇඩ්‍රස් එක. මේ ඇඩ්‍රස් එක අපි x වෙනුවට y දැම්මු.
y දැම්මොත් උදාහරණයක් y කියන්නේ මොකරි ඇඩ්‍රස් එකක් මොකරි y කියලා ඇඩ්‍රස් එකක් දැම්මොත් මෙයා මෙන්න මෙතනට ජම්ප් වෙනවා වෙනුවට මෙයා වෙන තැනකට යනවා. ඒ කියන්නේ අපිට මෙන්න මේ රිටර්න් ඇඩ්‍රස් එකට මොන හරි කරොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක ඊළඟට යන්නේ කොහාටද කියන දේ තීරණය කරගන්න. හිතන්න අපේ මෙන්න මෙතන අපේ malicious code කියලා කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ කෝඩ් එක තියෙන ලොකේෂන් එක තමයි y. ඉතින් අපි මෙන්න මෙතනට x වෙනුවට මොකක් හරි ක්‍රමයකින් y දාගන්න. y දැම්මොත් මෙයා මෙන්න මෙතනට එනවා වෙනුවට මෙයා මේ y කියන අපේ malicious code එකට හරවලා යවන්න පුළුවන් අපිට. ඒක තමයි idea එක. හරි malicious අපි ආයෙ නැවත ගමු. ඉතින් මේක අපි ආයෙ පොඩ්ඩක් බලමු. vulnerability function කියන කෝල් වෙනවා. කෝල් වෙනකොට call instruction එකේ මොකද කරන්නේ? ඊළඟට තියෙන කෝඩ් එකේ address එක push කරනවා stack එකට. හරි push කරා. ඊට පස්සේ මෙතනට ගියා. මෙතනදී මෙව ටික වෙලා අනම්මනම් වෙලා ආපහු මෙතනට ආපහු reverse වෙලානේ. මෙව ටික මෙතන මේ අඩු කරපුවා කොටා ගත්තා නම් ඔක්කොම ටික ආපහු මෙතනින් මෙන්න මේකට ඊට පස්සේ reverse වෙනවා. ඊට පස්සේ දැන් අවසානයේ තියෙන්නේ මෙන්න මේ මෙතනින් push කරපු address එකනේ. ඒ address එක මෙයා ආපහු එළියට අරගෙන ඒ address එක තියෙන තැනට පයින්නවා. ඉතින් යාළුවනේ අපි මෙන්න මෙතනින් මේ push කරලා තියෙන address එක මෙන්න මේ function එක ඇතුළේදී ඒක xtib එක අපි y කරුවොත් එහෙම මෙයා x කියන්නේ මේ original තැනට පයින්න වෙනකොට y කියන තැනට පයින්නවා. අප තමයි idea එක. buffer overflow වල idea එක ඕක තමයි ගන්න ඕනේ. අපි return address එක change කරලා අපිට ඕන තැනකට පයින්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මම ඔයාලට කොහොමද තිබ්බාද? හරි. අපි ආව පොඩ්ඩක් මෙතනට යමු. අපි මෙන්න මේක මෙතන තිබ්බ අවස්ථාව ගමු. මේක මෙතන තිබ්බා. මේක මෙතන තිබ්බා. ඉතින් අපි hello කියලා දැම්මේ. hello වෙනුවට අපිට තව මොනවා හරි දැම්මොත් එහෙම hello දැම්මොත් එහෙම w එක දැම්මොත් මේක මෙව වෙනවා. ඊට පස්සේ තවත් එකක් දැම්මොත් මෙතන තියෙන x එකත් override වෙනවා. ඉතින් මෙතන අපි මෙලෝ තේරුම් ගන්න නැති එකක් දැම්මොත් එහෙම මෙයා මෙතනට ඇවිල්ලා මේක අරගෙන ඒක තියෙන තැනට පයින්නවා. ඉතින් හිතන්නකෝ අපි මෙතනට දානවා a දානවා. ඒ hello w දානවා. w කියන්නේ මම හිතන්නේ SQL වලින් මොකක් හරි අපි උදාහරණයක් විදිහට 80 කියලා ගමු. මට මතක නෑ. මොකක් හරි 80 කියලා ගමු. එතකොට මෙයා 80 කියලා තැනට පයින් හදනවා. එතකොට 80 කියලා memory address එකක් නෑ. crash වෙනවා program එක. හරි. ඉතින් අපි බලමු crash වෙනවද කියලා. අපි normally i කියලා දැම්මා. හරි function return normally. ඒ කියන්නේ මෙයා මෙන්න මේක print කරලා දෙනවා. මෙතනට ආවම ඇවිල්ලා තියෙනවා. අපි දැන් මෙතනට දෙමු hello no problem hello ඌ දුන්නත් අවුලක් නැහැ. මොකද මෙයා RBP එක විතරයි තාම මේව කරලා තියෙන්නේ. තව w එකක් දෙනවා. crash උන්නේ නැහැ. අය පාරක් අද්ද hello හරි. ඉතින් යාළුවනේ ඔයාලට පෙවුණා මෙතන hello කියලා දැම්මම crash උන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කීව කලින් technically මෙතන 5ක් වුණාට මෙයා ඇත්තටම 5ට වඩා ටිකක් වැඩිපුර අඩු කරනවා. මම මේක alignment එකේ සාමාන්‍යයෙන් 16ක් හෝ 30ක් හෝ එහෙම ගාණක් අඩු කරනවා. එතකොට අපිට හරියටම තැන බලා ගන්න ඕන කොතනද මේක අවුල වෙන්නේ කියලා. අපි මෙතන මම මෙතන කරන්නේ string එකක් හදාගන්න. string සමානයි ඉතින් ඊට පස්සේ මම මේකට මේ විදිහට string එක දෙනවා. string මේක මෙහෙම pipe කරලා යනවා. හරි. මේක function එක return වුණා normally. ඒ කියන්නේ තාම crash උන්නේ නැහැ. ඒ කියන්නේ තාම මෙවුවා දෙක override දුන්නේ නැහැ. අපි තව ටිකක් දික් කරලා බලමු. තව එක දෙක තුන හතරක් විතර දෙමු. අන්න යාළුවනේ වලට පේනවා crash වුණා. අපි මම මෙතන හතරක් දුන්න එකක් අඩු කරමු. ඒක crash වුණා. තවත් එකක් අඩු කරමු. හරි දැන් crash වෙන්නේ නැහැ. ඒත් crash වෙලා තියෙනවා. හරි. ඔයාලා වෙන ඊළඟ බයිට් එකෙන් තමයි අතර මේ crash වෙන්නේ. ඊළඟ එකෙන් තමයි crash වෙන්නේ. මෙතන function එක return normally වුණා. ඉතින් මේකට මම තව එකක් වැඩි කරපුවා මම b දෙනවා. b දුන්න ගම
ඔයාලට පේනවා මෙතන ක්‍රෑෂ් වුණා කියන්නේ මේක print උනේ නැහැ. ඒ කියන්නේ හරි තැනට ඇවිල්ලා නැහැ කියන එක. ඉතින් අපි දැන්ට බලමු මේ තැන කොතනද කියලා. අපිට ඒක බලා ගන්න පුළුවන් හරිම ලේසියෙන් string එකේ length එක බැලුවොත් එහෙම පේනවා 13ක්. 13 වෙනි එක තමයි crash වෙන්න පටන් ගන්න. forward.ps1 කියලා PowerShell script එකම open කරගමු. 13 ඒක 13 කියන්නේ අපි නිකන් bytes එකක් දෙමු. bytes සමානයි 0x මුලින්ම අපි 61 දෙමු. 61 කියන්නේ a 1යි 3යි 4යි 4ක් දීලා තියෙනවා 8යි 9 10 11 12ක් තියෙනවා 12. හරි මේ ටිකේදී දැන් යාළුවනේ ඔයාලට පේනවා 1යි 2යි 3යි 4යි 5යි. හරි ඉතින් අතන මෙතන 5ක් තමයි යාළුවනේ අඩු වෙලා තියෙන්නේ. එතන අපිට 5ට වඩා දාන්න ඕන හේතුව මම මෙතන පැහැදිලි කරනවා ඔයාලට. මෙතන 5ක් දාපුවම මේක ෆිල් වෙනවා. මෙතන ෆිල් වෙන්න 8ක් දාන්න ඕනේ යාළුවනේ. ඇත්තටම මෙතන මෙතන මෙමරි ඇඩ්‍රස් එකක් තියෙන්නේ යාළුවනේ බයිට් 8කින්. මෙතන මම එක සෙල් එකක් කියලා පෙන්වන්නේ මෙතන බයිට් 8ක් තියෙනවා. සාමාන්‍ය මෙතන 8ක් ඉඩ යනවා. ඒතර මේකටත් 8ක් ඉඩ යනවා. 8 16ක් ඉඩ යනවා මේ දෙකට. 16ට අමතරව 5ක් ඉඩ යනවා. ඉතින් මෙතන 5යි මෙතන 8යි 5යි 8යි 13යි. ඊට පස්සේ 13න් පස්සේ තමයි මේ සෝරි 5යි මෙතන 5යි මේ 8යි 13යි 13න් පස්සේ තමයි මේක පටන් ගන්නෙ. ඉතින් ඒ හින්දා දැන් මෙතන ඔයාලට පේනවා 1යි 2යි 3යි 4යි 5යි. අපිට දැනට දීලා තියෙන ඉඩ ටික අපි පුරව ගත්තා. ඊළඟට 1 2 3 4 5 6 7 8 0 1 ඔන්න 8 13ක් වුණාට පස්සේ අපේ මෙව් එකත් අපේ බේස් පොයින්ට් එක එහෙම නැත්නම් මේ සේව් කරපු RBP ඇඩ්‍රස් එක අපි මකලා දැම්මා නෙමෙයි ඕවර්රයිඩ් කරා ඒක බහලා දැම්මා. දැන් ඊළඟට අපිට දෙන්න පුළුවන් අපේ y ඇඩ්‍රස් එක මෙතන. ඒකත් බයිට් 8ක් වෙන්න ඕන. අපේ y ඇඩ්‍රස් එක දෙන්න. ඉතින් දැනට අපි දන්නා අපිට y ඇඩ්‍රස් එකක් නැහැ කියලා. මම මේක සේව් කරගන්නවා. මේ ස්ටැක් එකේ මෙන්න මෙතනින් පස්සේ ඔයාලට ටිකක් පේන විදිහ ගත්තොත් අපේ කෝඩ් එක නිකන් කෝඩ් එකත් මේ කෝඩ් එක ඊළඟට ඕවර්රයිඩ් වෙනවා. අපිට කෝඩ් එක වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ අතරම. මෙතන කෝඩ් එක මෙහෙම තියන්නේ නැහැ. මෙතන වෙන මොන හරි තව ඉඩ තියෙනවා ගොඩක්. එක්කෝ මේක වෙන තැනක තියෙන්න පුළුවන් ස්ටැක් එක මොකක් හරි වෙනම තියෙන්න පුළුවන්. මේ දෙක ඇත්තටම ස්ටැක් එක හරියටම මේ කෝඩ් එක ගාව තියෙනවා කියන්න බෑ. එහෙම නැහැ. ඒ හින්දා අපිට මෙතන තව මොන හරි අපිට ඕන දේවල් පුරවන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පුළුවන් අපේ malicious code එක. ඉතින් අපි කරන්න පුළුවන් මෙන්න මෙතන ඇඩ්‍රස් එක මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක මාරු කරන්න මෙන්න මෙතන x කියන එක මාරු කරන්න මෙන්න මෙතනට පයින්න කියලා. මෙතනට ජම්ප් වෙන්න කියලා. මේ ස්ථානයට ජම්ප් වෙන්න කියලා. ඇයි ඉතින් ඒ ස්ථානට ජම්ප් වෙන්න ඒකට හේතුව තමයි අපිට පුළුවන් අපිට මොන හරි කෝඩ් එකක් මෙන්න මේකට පුරවන්න. මොකද මේක අපි එතකොට මේකට ඉන්පුට් එක දෙන්නේ hello කියලා දීලා ඊට පස්සේ RBP එක back end තව මොනවා හරි දීලා 8ක් ඊට පස්සේ මෙතනට දෙනවා ඇඩ්‍රස් එක 8ක් මෙන්න මෙතන ස්ථානයේ ඇඩ්‍රස් එක දීලා ඊටු ටිකට අපි කෝඩ් එක දෙනවා. එතකොට මෙන්න මෙතනට CPU එක ආපු ගමන් මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් එක ගත්තාම මෙතන කියලා දැනගන්නවා එයා කෙලින්ම මෙතනට පයි. මෙතනට බලලා අපේ කෝඩ් එක රන් කරලා කෝඩ් එක්සිකියුෂන් vulnerability එකක් වෙනවා මේක. හරි බලමු කොහොමද ඔක් කරන්න කියලා. හැබැයි ඔක ලේසි නෑ මොකද මේක Linux වගේ නෙවෙයි Windows වල ඉතින් ඕක කරන්න බෑ ලේසි but අර මේ ඔයාලා හිතන තරම් ලේසියෙන් ඇඩ්‍රස් එක දාන්න බෑ. ඒක තමයි අවුල. ඉතින් අපේ payload එක මේ විදිහට තියෙනවා මේක. දැන් අපේ ඇඩ්‍රස් එක අපි හොයාගන්න. මේ ඇඩ්‍රස් එක හොයාගන්න කලින් මම ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නම්. WinDbug එක open කරගන්නවා. ෆයිල් යනවා මොකක් හරි එකක් open කරගන්නවා. මේක මොකක්ද කියන එක ඔයාලට අයිඩියා ගන්න නැත්නම් එච්චර ගණන් ගන්න එපා. මම process environment block එක බලනවා. ඉතින් ඔයාලට ඒක හරි. ඉතින් ඔයාලට දැන් මෙතන පේනවා මම මේ loader exe කියන එක open කරගත්තේ. මම ආයෙත් WinDbug තවත් එකක් open කරගන්නවා. මෙතන open වෙලා තියෙන්නේ. ඒකේ වෙන එකක් open කරගන්නවා. මම මෙතනින් buffer overflow එකේ මෙන්න මේ
ඒකේ ටෙබ් එක උගන්වනවා. දෙයක් ඕපන් කරගත්තා. හරි අපේ ඕව එක මම මෙතන ඕපන් කරලා ඉතින් මේක තමයි අපේ exe එක. ඔයාලට බැලුවොත් මෙන්න මේ memory address එක බලන්න load වෙලා තියෙන්නේ කොහාටද කියලා. 7ff 907.42 බිංදු කොට බිංදු 4 මෙතන ඇවිල්ලා තියෙන්නේ 1 2 3 4 කියන්නේ 20000 මොකක් හරි. ඉතින් එතන load එක load වෙලා තියෙන තැන බැලුවොත් ඔයාලට වෙනවා 6.2.CE0000. ඇත්තටම ඒ දෙක සම්පූර්ණ වෙනස්. කියනවා DLL තියෙනවා. DLL load වෙලා තියෙන්නේ කොහෙද බැලුවොත් 54D 60000 54D 60000 2E60000 2E60000 ඒවා සමානයි. ඒ කියන්නේ ඒවා ස්ථාන ටික එකම ඇඩ්‍රස් එකට තමයි හැමතැනම ලෝඩ් වෙලා තියෙන්නේ. ඒ වුණාට අපේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක මේ ලයිබ්‍රරිස් ටික මේවා DLL. එතකොට මේ අපේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවා. ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඇඩ්‍රස් එකක් හොයාගන්න බෑ. මොකද ස්ටැක් එකක් තියෙන තැන වෙනස් වෙනවා. එතකොට අපි හොයාගෙන මෙමරි ඇඩ්‍රස් හොයාගෙන රන් කරන්න යනකොට ඒක වෙන තැනක. එතකොට අපි ක්‍රෑෂ් වෙලා යනවා. ඉතින් අපිට හાર્ඩ් කෝඩ් කරන්න බෑ. මෙන්න මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන කිසිම මෙමරි ඇඩ්‍රස් එක හાર્ඩ් කෝඩ් කරන්න බෑ. මේක වෙනස් වෙන හින්දා. අපි යාළුවනේ මෙන්න මේ ටික ඕවර්ෆ්ලෝ මේවා ටික මකලා දානවා. මේ ටික පුරවගෙන යනවා. හරි. මෙන්න මේක තැනක් කියනවා. අපි ඔයාලට මත එක තැනක් ආව මෙන්න මේක මෙන්න මෙතන. මෙන්න මේක මේ හරියට ගියා RBP එක. RBP එකට අපි මොකක් හරි වැරදි එකක් දැම්ම කිව්වා. වැරදි එකක් දැම්මම RBP එක කොහෙවත් නැහැ. මෙතන කොහෙවත් නැහැ. නිකන් වැරදි තැනක තියෙනවා. අපිට RBP එකෙන් වැඩ නැහැ. RSP එකනේ වැඩ තියෙන්නේ. RSP එක මෙතන තියෙනවා. මෙන්න මේකේ ඇඩ්‍රස් එක ගන්නවා. මෙන්න මේකේ ඇඩ්‍රස් එක ගන්නවා. මේකේ ඇඩ්‍රස් එක ගන්නවා අරගෙන RSP එක අඩු වෙනවා. යාළුවනේ මේ ඇඩ්‍රස් එක ගත්තට පස්සේ RSP එක අඩු වෙනවා. RSP එක අඩු නම් ඔයාලට දැන් පේනවා. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තියෙන්නේ. එතකොට මේක මේ රිටර්න් වෙන අවස්ථාවේදී මෙන්න මේ ඇඩ්‍රස් එක අරගෙන මේකටනේ ජම්ප් වෙන්නේ. එතකොට RSP එක අඩු කරලා තමයි යන්නේ. එතකොට අපේ RSP එක අපි අර දාන්න බලාපොරොත්තු වෙන කෝඩ් එක තියෙන තැනට තමයි යන්නේ. ඒ කියන්නේ අපිට RSP කියන රෙජිස්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් අපේ මෙමරි ඇඩ්‍රස් එක විදියට. හැබැයි ඉතින් යාළුවනේ මෙතනට මොකක්ද දෙන මෙමරි ඇඩ්‍රස් එක. මෙතනට අත්‍තරම මේකයි සීන් එක අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට මෙතන තියෙනවා DL අපි NTDLL කියලා ගමු NTDLL. මොකද මෙතන තිබ්බා මෙන්න මේ DLL එක. මෙන්න මේක ඇතුලේ තියෙන මෙන්න මේ ඇඩ්‍රස් එක අපි සාමාන්‍යයෙන් ගමු. ඒක මෙතනට දැම්ම අපි RSP එක මෙතන තියෙනවා. මේ ඇඩ්‍රස් එකෙන් කෙලින්ම වෙන්නේ මෙන්න මේක කෙලින්ම NTDLL එකට ජම්ප් වෙනවා පයින්නවා. ඊට පස්සේ NTDLL එකේ අපි ඇත්තටම මේ ඇඩ්‍රස් එක මෙතන මේක ඇවිල්ලා අපි පටන් ගන්න ඇඩ්‍රස් එක අපි ඒක නෙමෙයි කරන්නේ NTDLL එකේ ඉන්ස්ට්‍රක්ෂන් එක යාළුවනේ හොයාගන්න ඕන jump RSP කියලා තියෙනවා. RSP කියලා තියෙනවා. එතකොට වෙන්නේ කෙලින්ම යාළුවනේ. එතකොට වෙන්නේ මෙන්න මෙතන ඇඩ්‍රස් එක දාපුවම මෙයා කෙලින්ම මෙතනට ඇවිල්ලා ජම්ප් වෙනවා. මේක රිටර්න් වෙන වෙලාවට ඊට පස්සේ මේකෙන් ආපහු නැවත හරවලා යනවා RSP එක තියෙන තැනට. ඒ කියන්නේ අපේ කෝඩ් එකට. ඉතින් අපේ කෝඩ් එක මේ විදිහට එක්සිකියුට් වෙනවා. මොකද මෙතනට අපිට දාන්න පුළුවන් මේ ඇඩ්‍රස් එක. මොකද මේ DLL එක එන තැන චේන්ජ් වෙන්නේ නැහැ. ඒක එකම තැනකට තමයි ලෝඩ් වෙන්නේ හැම වෙලේම. ඕකට යාළුවනේ දැන් අපි හොයාගන්න ඕනේ මේ NTDLL එක හරි මොකක් හරි මේ DLL එක ඇතුලේ සර්ච් කරන්න ඕන RSP ඉන්ස්ට්‍රක්ෂන් එක. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේකේ බයිට් ටික මොනවද කියලා. මම ඒකට online disassembly එකක් පාවිච්චි කරනවා. මෙන්න මේකට යනවා. මෙතන මම jump RSP කියලා දෙනවා. 64 දෙනවා. 64 bit එකක් හින්දා assemble කරනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ඒකේ කෝඩ් එක ඇවිල්ලා 0xFF 0xEE FFE. ඉතින් ඕක දැන් අපිට සර්ච් කරන්න පුළුවන් මෙන්න මේකෙදි. මේක මම සර්ච් කරනවා. search byte NTDLL එක ඇතුලේ L 100ක් දෙනවා. 100ක් යනකම් දුරට. මේක තමයි පටන් ගන්න තැන. පටන් ගන්න තැන ඉඳන් 100ක් යනකම් දුරට තියෙන තැන ඒ අතර චෙක් කරලා බලන්න. ඒ
පටන් ගන්න තැන හිතන්න පටන් ගන්න බිඳුව කියලා බිඳුවත් 100 අතර කොටස චෙක් කරලා බලන්න. NTDL එක පටන් ගන්න තැන ඉඳන් බලන්න මෙන්න මේ බයිට් ටික. ඉතින් ඔයාලට වෙනව මොනවත් නැහැ. අපි මේක වැඩි කරලා බලමු 1000ක් කරමු. ඒත් මොකවත් නැහැ. 10000ක් කරමු. ඒත් මොකවත් නැහැ. ලක්ෂයක් කරමු. තව එකක් වැඩි. හරි. ඔන්න වැඩි කරාට පස්සේ ඔයාලට පේනවා FP කියලා මෙන්න මෙතන තැනකට ආවා. මෙතන මේ මිලියනයක් විතර ගියාට පස්සේ තිබ්බේ මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එක. මේක තමයි ඇඩ්‍රස් එක. මෙන්න මේක ඇඩ්‍රස් එක. මම මේ ඇඩ්‍රස් එක කොපි කරලා අරන් අන්ඇසෙම්බල් කරනවා. ඒ ඇඩ්‍රස් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක. එතකොට ඔයාලට පේනවා ජම්ප් RSP කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකේ. ඒ කියන්නේ අපේ මේ ලොකේෂන් එකේ. මේ ලොකේෂන් එකේ මේ ඇඩ්‍රස් එක අපි අරකට දැම්ම නම් අපිට පුළුවන් අපේ RSP එකට ජම්ප් වෙන්න. හරි. ඉතින් දැන් මෙතනට අපි දාන ඕන ඇඩ්‍රස් එක අපි දන්නවා මෙන්න මේක කියලා. හැබැයි යාළුවනේ මේක දාන්න ඕනේ ලිටල් එන්ඩි විදිහට. හරි. ඔයාලට වෙනවා 13 මුලට ඊට පස්සේ 53 ඊයට 54 මේක අනිත් පැත්තට වල ලස්සනට මේ විදිහට දුන්නා. හරි සරලයි. ඉතින් අපිට මෙතන දාන්න තියෙනවා. අපි අපේ පේලෝඩ් එක හදාගන්න. ඊළඟට යාළුවනේ අපි පේලෝඩ් එකක් ඕන අපිට. මම ඒකට අපිට පුළුවන් වින් අපිට මොන හරි එක්සිකියුට් කරන්න පුළුවන්. මොන හරි අපි නෝට්පෑඩ් එක ඕපන් කරමු. නෝට්පෑඩ් එක ඕපන් කරමු. ඒකට අපිට වින් මෙන්න මේ එක්සිකියුට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙන්නේ kernel 32 එකේ තියෙන්නේ මේක. මෙන්න මේ kernel 32 කියන DLL එකේ තමයි තියෙන්නේ මේ winx කියන එක. අපි ඉතින් ඒක තියෙන ඇඩ්‍රස් එක බලමු. මම ඒකට unassemble දෙනවා. kernel 32 හරි. ඔයාලට පේනවා ඒක disassemble වුණා. ඒ කියන්නේ මෙන්න මේක තමයි ලොකේෂන් එක. මෙන්න ලොකේෂන් එක. මේක තමයි ඇඩ්‍රස් එක. ඉතින් මේ ඇඩ්‍රස් එක අපිට ඕන වෙනවා. ඒක මම ඒ ඇඩ්‍රස් එක මෙහෙම නේ සේව් කරලා තියනවා. මෙතන දැන් නැහැ. හරි. අපි දැන් මෙතන යාළුවනේ අපි මෙන්න මෙතන ෆිල් කරලා ඉවරයි. මෙන්න මෙතනට එනකොට අපි RBP එකත් එක්ක මකලා ඉවරයි. මේක තමයි රිටර්න් ඇඩ්‍රස් එක. අපේ රිටර්න් ඇඩ්‍රස් එකත් අපි ඕවර්රයිඩ් කරා. දැන් රිටර්න් ඇඩ්‍රස් එකකින් හින්දා කෙලින්ම අපේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ යාළුවනේ මෙන්න මේ NTDLL එකේ jump RSP කියන තැනට. එතකොට ඒකෙන් ආපහු අපිව හරවලා මෙතනට එනවා. දැන් මෙතනට අපේ payload එක පුරවන්න ඕන. payload එක අපි generate කරගමු. Give me a notepad open. Very simple payload. අපි මෙන්න මේ ඇඩ්‍රස් එක මුට දෙමු. මේක තමයි this is the address of winx. Windows 64 වෙලාවට මේ 64 දුන්න මට කියන්නත් අපතු වුණා. මොකද 32 bit දෙන්නොත් එහෙම එතන ප්‍රශ්නයක් වෙනවා. හරි. ඉතින් මේක අපිට ගන්න බලන්න. මම මෙතන මේ කොටස ගන්නවා. මම කියනවා මට give මේ අකුරු මගේ ඉංග්‍රීසි වැරදි ඇත්ත මේව ගැන හිතන්න එපා. මේජර් අපිට ලස්සනට hex byte එක දෙනවා shell code එක. මෙන්න මේක ඇත්තටම වැරදෙන්න පුළුවන්. මෙන්න මෙතන ලස්සනට දුන්නා. මම මේක කොපියක් දාගන්නවා. මේක වැරදෙන්න පුළුවන් හින්දා මම මේකට ගිහිල්ලා double check කරනවා. මේ check කරනවා. මෙතන disassemble කරන්න පුළුවන්. මේක දුන්නා x64 දේරුවා disassemble කරා. අපිට බලන්න පුළුවන් sub කරනවා 28ක් කිසි ප්‍රශ්නයක් නැහැ. racks move කරනවා. මේ racks එකට මෙන්න මේක තමයි notepad කියන නම යාළුවනේ. මේක අපි මොකක්ද මේ හරි මොකද්ද මේ notepad. ඔයාලට වෙන මේක අඩි පැත්තට තියෙන්නේ. මේ පැත්තෙන් කියවන notepad අනිත් පැත්ත හරවලා තියෙන්නේ. මොකද මේ little ending හින්දා. අනිත් පැත්තට ඊට පස්සේ push කරනවා. racks එක push කරනවා. push කරනවා කියන්නේ මෙන්න මේක stack එකේ save කරනවා. ඒක save කරපුවම මේක අනිත් පැත්තට හැරිලා මේක නේ string එකක් විදිහට stack එකේ save වෙනවා. stack එකේ save වෙනවා කියන්නේ ඇත්තටම වෙන්නේ
ඔයාලා මෙතන බැලුවොත් අපේ RSP එක මෙතන තියෙන්නේ. එතකොට මේක සේව් වෙනවා කියලා වෙන්නේ යාළුවනේ සේව් වෙනවා කියලා වෙන්නේ මේක ආපහු මේ පැත්තට අඩු වෙවි යනකොට මේවා පිරීගෙන යනවා. ඒකට පිරෙනවා වෙන්නේ. මුලින්ම 28ක් අඩු කරනවා කියලා මේ හැටියට විතර යනවා. එහෙම වෙනවා. ඉතින් ඒක අපිට ස්ටැක් එක නැවත පාවිච්චි කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන අවශ්‍ය මෙවුව ටික පුරවනවා. මෙන්න මේක තමයි ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක අර ෆන්ක්ෂන් එකේ Windows executable කියන එකේ මේකේ මුලින්ම ආගියුමන්ට් ටික දෙනවා RDX එකයි RCX එකයි කෝල් කරනවා ඒක. මේවා ටික වැඩ නැහැ. කෝල් කරනවා කොහමද notepad එක open එක මෙතන notepad කියන නම දීලා කෝල් කරනවා. මෙතන ඇත්තටම කරන්නේ පොඩි සරි දෙයක් මම මෙතන පෙන්නනවා ඔයාලට. මෙතන ඇත්තටම කරන්නේ win exec notepad. මෙන්න මේක තමයි ඇත්තටම මෙන්න මේ කමාන්ඩ් එක. මෙන්න මේ කෝඩ් එක තමයි මෙන්න මේ සම්පූර්ණ මේ assembly කෝඩ් එකෙන් වෙන්නේ. හරි. ඒකේ බයිට් ටික අපිට හරියටම හරි මේ තියෙන බයිට් ටික මෙන්න පස්සේ දෙනවා. මේකෙන් පස්සේ කමාවක් දාලා දෙනවා. හරි අපේ payload ටික හරි සම්පූර්ණයි. මෙන්න මෙතන මම අවසානයේ මෙතන ඊට පස්සේ අවසානයේ 0x d කියලා දෙනවා. 0d කියන්නේ මෙතන අවසාන වෙනවා මේකේ null terminate එක වගේ. ඒ කියන්නේ මෙන්න මේක දැකපු ගමන් මෙතනින් එහාට අපි මොනවද දුන්නත් ඒක ගන්න අර get කියන ෆන්ක්ෂන් එකෙන් මේ 0x0d කියන එක දැකපු ගමන් නතර වෙනවා. ඉතින් අපි අවධානයෙන් ඉන්නවනේ මේක ඇතුලේ 0d එකක් තියෙනවද කියලා. එතන මගින් නතර වෙන්න පුළුවන්. අපි search කරලා බලුවොත් 0x0d එක ඔයාලට පේනවා එක තැනයි තියෙන්නේ අවසානයේ විතරයි. හරි අපේ payload එක සම්පූර්ණයි. මෙන්න මේක තමයි අපි දැන් දෙන්න ඕනේ. අපි ආයෙත් පොඩ්ඩක් බලමු මොකද්ද වෙන scene එක. මුලින්ම මෙතන අපි මකමු මේවා ටික මකමු මුලින්ම මේවා ටික පිරුණාට පස්සේ අපේ RBP එකත් පිරෙනවා. මේ ටික පිරීලා ඊට පස්සේ මෙන්න මෙතනට අර අපි දුන්න memory address එකෙන් පිරෙනවා. ඊට පස්සේ ඊටු ටිකත් ඔහොම ඉස්සරහට පිරීගෙන යනකොට ඊටු ටික අපේ payload එකෙන් පිරෙනවා. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ මෙතනින් කෙලින්ම jump වෙනවා අර NTDL එකේ. NTLL හරි. DLL මම කෙටියෙන් දැම්මා. DLL එකේ jump RSP මෙන්න මෙතනින් ගන්න වෙලාවේ RSP අඩු වෙන හින්දා RSP දැන් ඉන්නේ මෙන්න මෙතන. ඒතර මේකෙන් කෙලින්ම මෙන්න මෙතනට යනවා. ඒ කියන්නේ අපේ කෝඩ් එක. ඊට පස්සේ අපේ කෝඩ් එක මේ විදිහට එක්සිකියුට් වෙලා අපිට notepad එකක් open වෙන්න ඕනේ. notepad එක open වෙන්න ඕනේ. හරි. theory ඔච්චරයි. ඔයාලට අදහසක් එන්නේ නැති theory. theory මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? මට මතක නැහැ මොකක් හරි. දැන් අපි මෙතන Python script එක ලියගමු. you me a Python script to send මේ ChatGPT එකෙන් ගත්තා නම් ලේසි වෙයි. send robytes to std. මගේ ඉංග්‍රීසි ගැන හිතන්න එපා. ඒව අවුල් ඇති. මට කොහොම හරි මගේ ඉංග්‍රීසි ඇති මේ මට වැඩක් කරගන්න. ඒ හින්දා අවුලක් නැහැ. දැනට මම හදා ගන්න ඕනේ ඒක. ඉස්සරහට std to give me a Python script to send robyte into std in. මෙතන program කියන කැලේ දෙන්න. program.exe අපි මෙතන exe එකක් කියලා කියන්නේ මොකද? ඉන්න මෙයා දෙනවා මෙන්න මෙතන බයිට් ටික තියෙනවා. ඊට පස්සේ program එක open කරා. මෙන්න මම මේ copy එකක් ගන්නවා. අපි මෙන්න මෙතන create මෙන්න මේක මම with debug එක අයින් කරගන්නවා. මෙතන create කරගමු. exploit python. ඉතින් මේක මම paste කරගන්නවා. ඉතින් මෙන්න මෙතනට දෙන්න ඕනේ අපි අර බයිට් ටික. මෙතන අපේ program exe එක අපි over.txt කියලා මාරු කරගන්න ඕනේ. මොකද අපේ over.txt එක. ඉතින් ඔයාලට පේනවා මේ stdin එක මෙන්න මේ pipe එකට මාරු කරලා දානවා. ඒතකොට මේ pipe එකට ලියන හැම එකම stdin එකට යනවා. ඒ කියන්නේ stdin එක කියන්නේ අපි අර අතින් manually දෙන input එක යාළුවනේ. මෙතන over.
exe කියලා ටයිප් කරලා මෙන්න මේ දෙන ඉන්පුට් එක තමයි std කියන්නේ ස්ටෑන්ඩඩ් ඉන්පුට් එක ඒක දෙන එක ඉතින් ඒක දුන්නාට පස්සේ මෙන්න මෙතන පයිප් එකට මේක රීඩයරෙක්ට් කරනවා කියන්නේ මෙතන පයිප් එකට ලියන හැමදේම පයිප් එකට දෙන හැම එකම පයිප් එකට දෙන හැම එකම std එකට යනවා ඔයාලට වෙනවා විතර payload එක අපේ payload එකේ byte ටික කෙලින්ම මේ පයිප් එකට දෙනවා මෙන්න මේකට දෙනවා මෙතන අපි byte එක මාරු කරගන්නවා අපේ මෙන්න මේ byte එකට මෙන්න මෙතන මාරු කරගන්නවා හරි ඔයාලට පේනවා අවසානයේ end වෙනවා d වලින් මෙන්න මෙතන ඔන්න විදිහට අපේ byte එක දීලා තියෙනවා යාළුවනේ දැන් අපි යාළුවනේ payload python මේක රන් කරන්න තියෙන්නේ oh my god task manager open වෙනවා හරි ඉතින් යාළුවනේ එක පාරම ශක්කර් මොකද්ද නෝට් පෑඩ් එක ඉන්ෆිනිටි ඕපන් වෙන්න ගත්තා මට තව හිතා ගන්න බැහැ මොකද්ද වුනේ කියලා හරි මේ මොන ඩිස්ක් එකක් පිරුණා මේ වගේ ඒවා කරද්දි ඔයාලා මේන් එක එහෙම කරද්දි පොඩක් බලාගෙන කියන්නේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් හිතන දේ යාළුවනේ බලමු එක හොඳයි HD මෙතනින් පස්සේ මේක මොකද්ද අපි කෝඩ් එක බලුවොත් මේක ආපහු රිටර්න් වෙනවා රිටර්න් වෙනවා මෙන්න මේ රිටර්න් කියන එක පොඩ්ඩක් භයානක වැඩක් වෙනවා මම හිතන්නේ ඔයාලට වෙන මෙතන 28ක් අඩු කරාට මෙතන 28ක් අඩු කරන්න මේ මෙතන ඇත්තටම 28ක් කියන්නේ මෙතන බයිට් 28ක් නෙමෙයි මෙතන 28ක් කියන්නේ 28 මේක ඩෙසිමල් වලින් ගත්තොත් එහෙම 40ක් අඩු කරනවා ඉතින් 40ක් අඩු කරලා 40ක් එකතු කරනවා මෙතන වෙන දේ හොඳට බලා ගන්න එතකොට මේ කෝඩ් එක එක්සිකියුට් වෙන මොහොතේදී ඉතින් මකලා දාමු මේ ටික හොඳට බලා ගන්න යාළුවනේ වෙන්නේ මොකද සීන් එක වුණේ මොකද්ද කියන දේ බලා ගන්න හොඳට අපේ කෝඩ් එක මෙතන යාළුවනේ තියෙන්නේ හරි මේ අපේ කෝඩ් එක අවසානයේ රිටර්න් කරනවා මෙතන බලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ මගුල් රිටර්න් කරනවා මෙන්න මේක තමයි ඩේන්ජර් හරි RSP එක මෙතන තියෙන්නේ ඉතින් අපි අපේ කෝඩ් එක බලුවොත් මුලින්ම 28 කියන්නේ යාළුවනේ 40ක් අඩු කරනවා 40ක් අපි මේවට 40 කියන එක අපි මේ හැටියට දෙමු මෙන්න මෙතන 40ක් අඩු කරනවා මෙතන තියෙන්නේ 40ක් අඩු කරනවා 40ක් අඩු කරාට පස්සේ ඔයාලට වෙන මේ push racks කියලා දෙනවා push කරන racks එක ඔන්න critical වැඩක් වෙනවා මෙන්න මෙතන ඊට තව එක 41ක් අඩු වෙනවා 41ක් අඩු වෙනවා 41ක් අඩු වුණා 41ක් අඩු වුණා ඊට පස්සේ ආපහු මෙතන බලන්න ඇඩ් කරනවා 40ක් මෙතන 41ක් අඩු වෙනවා ඔයාලා හොඳට ඒක මතක තියාගන්න යාළුවනේ 41ක් අඩු වුණා බට් නමුත් මේක එකතු කරන්නේ 40යි ආපහු එතකොට මේක ගිහිලා මෙන්න මෙතන නතර වෙනවා ඉතින් යාළුවනේ දැන් RSP එකේ උඩම තියෙන ඇඩ්‍රස් එක මොකද්ද මෙන්න මේ අපේ අර ආපහු මෙන්න මේ මගුල මේක ගිහිල්ලා ආපහු අපේ ෂෙල් කෝඩ් එක මෙතනට එන එකනේ ඒ RSP එක මේක අඩු වෙනවනේ ඉතින් යාළුවනේ මෙතන රිටර්න් එක දුන්න ගමන් වෙන්නේ මෙතන රිටර්න් එක රන් වෙච්ච ගමන් වෙන්නේ RSP එක මෙතන තියෙන්නේ කෙලින්ම මෙතන තියෙන ඇඩ්‍රස් එක ගන්නවා ආපහු මේ සීන් එක වෙනවා ආපහු අපේ එක මේ විදිහට කෝල් වෙනවා මෙන්න මේක ලූප් එකක් විදිහට නැවත කෝල් වෙනවා අන්න ඒකින්ද තමයි අපිට මෙන්න මෙතන ප්‍රශ්නයක් වුණා ඉතින් මේ C3 එක අපි අයින් කරනවා හරි C3 කියන්නේ රිටර්න් වෙන්නේ නැතුවනේ අපි මම මේ ටිකම වැඩක් නැහැ අතර මේ ටිකම අයින් කරලා දානවා අපි මෙතන 1 2 3 4 5ක් තියෙනවා පහම අයින් කරලා දාමු හරි මෙන්න මේ පහ අපි අඩු කරනවා දැන් මේක සේව් කරගත්තා හරි
දැන් මම ටර්මිනල් එක ඕපන් කරලා buffer off එකට ගිහිල්ලා දැන් මේක අපි රන් කරලා බලමු python win හරි ඔයාලට පේනවා මේ අතර මේක ඕපන් වෙලා තිබුණ notepad එක මම මේක කට් කරලා දාන්නම් හරි හරි දැන් අපි නැවත රන් කරලා බලමු ඔයාලට පේනවා notepad එක පාරේ ඕපන් වෙන්නේ මෙතන මේ තිබ්බුමයි කලින් මේකක් අපි නැවත රන් කරොත් ඔයාලට පේනවා කිසි ප්‍රෝග්‍රෑම් එරර් එකක් එනවා මොකද එරර් එකක් එන්නේ මතකද ක්‍රෑෂ් වෙනවා මේක ඒ තවුලන්නේ නැහැ අපේ එකපාරක් මේ විදිහට රන් ඉතින් අපේ buffer overflow vulnerability එක මේ විදිහට වැඩ කරලා තියෙනවා යාළුවනේ ඔයාලට පේනවා අපේ notepad open වෙනවා කලින් infinity open වුණා මං හිතනවා ඔයාලට දැන් buffer overflow එක errors එක්කම දැන් මේ වුණ දේවලුත් එක්කම හොඳ අයිඩියා එකක් එන්නේ නැති කියලා හොඳටම අයිඩියා එකක් එන්නේ කියලා හරි ඉතින් දැන් යාළුවනේ අපි දැක්කා මොකද්ද වුනේ කියලා එකට අපි සම්පූර්ණ කරගත්තා දැන් හරි අපි දැන් කතා කරමු මම ඔයාලට කිය අවසානට කියනවා කියපු එක අපි ඔයාලට බලන්න පුළුවන් මෙතන බැලුවොත් මෙතන මුලින්ම අපේ කෝඩ් එකේ මම zoom කරගන්න ඔයාලට පැහැදිලිව පේන්න අපේ කෝඩ් එකේ මුලින්ම ඔයාලට පේනවා මෙතන main එකේ අපි අතරම මේක මග ඇරලා ගියේ මෙන්න මේක කතා කරේ නෑ මේකට කතා කරන්න කලින් අපි පොඩ්ඩක් කතා කරමු මෙතන අපි කරපු දේ කියන්නේ සම්පූර්ණ මේ දැන් අපි දැක්ක අපි කරපු දේ මෙතන save වෙනවා ඔක්කොම ස්ටැක් එකේ දැන් අපේ පේලෝඩ් එක පවා යාළුවනේ සේව් වුනේ ස්ටැක් එකේ. ඒ කියන්නේ ස්ටැක් එකේ තමයි සේව් වුනේ. ඉතින් normally සාමාන්‍ය normal program එකක security එක හින්දා OS එකෙන්ම මෙන්න මේ ස්ටැක් කියන එක read write only කරනවා. එතකොට මේකට executable permission නැහැ. ඒ කියන්නේ අපිට මේ විදිහට කෝඩ් එකක් ස්ටැක් එකට දාලා ඒකට පයින්න බෑ ජම්ප් වෙන්න. එතකොට ඒක ක්‍රෑෂ් වෙනවා. එක්සිකියුට් වෙන්නේ නැහැ අපේ කෝඩ් එක. මේකට එක්සිකියුටබල් පර්මිෂන් නැති නිසා. ඉතින් මෙතන මේක සරලව මෙතන මම කියන මේක සිම්පල් එකක්. මෙතන කරන්නේ මේක ස්ටැක් එක එක්සිකියුටබල් කරනවා. ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනකොට මේ කෝඩ් එකෙන් කරන්නේ සරල දෙයක්. මෙන්න මේ virtual product කියන එක පාවිච්චි කරලා ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා Windows API වල මේ ස්ටැක් එක එක්සිකියුටබල් කරනවා. එක්සිකියුටබල් පර්මිෂන් එක දෙනවා අතරම. මෙතන වාට බලන්න එක්සිකියුටබල් රීඩ් රයිට් පර්මිෂන් එක දෙනවා. ඉතින් එතකොට මේක කොහොමද රීඩ් රයිට් තියෙනවා. ඒතර එක්සිකියුටබල් කරනවා කරන්නේ. එතකොට අපේ කෝඩ් එක රන් කරන්න පුළුවන් නැත්නම් ජම්ප් වුණාට වැඩක් නැහැ ක්‍රෑෂ් වෙලා යනවා. නා පර්මිෂන් නැති නිසා. ඉතින් එතකොට normal program එකක් ඇත්ත program එකක් real program එකක් ගත්තොත් real world එකක මේ විදිහට executable function නැහැ. Windows වල විශේෂයෙන්ම නැහැ. Linux වලත් එහෙම තමයි. ඉතින් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් return oriented programming. ඒ කියන්නේ ඒක ටිකක් මීට වඩා පොඩ්ඩක් advanced. ඒත් අපිට payload එකක් inject නොකර ඒ කියන්නේ මේ වගේ executable payload එකක් inject නොකර අපිට return oriented programming කියලා කියන්නේ ඒක වෙනම programming නෙවෙයි මේ assembly වල තියෙන කොටස් මේ දැනට program එකේම තියෙන කොටස් හිතන්න NTDL එකේ තියෙනවා කියලා ඒකේ තියෙන කොටස්ම පාවිච්චි කරලා අපිට පුළුවන් program එකක් ගොඩනගන්න. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ return වුණාට පස්සේ ඒකෙන් තව තැනකට return හරියට අපි jump වුණා වගේ RSP ඒකෙන්ම හරහා ගිහිලා කරන දෙයක් තමයි මේ return oriented programming කියන්නේ. ඉතින් ඒකට වෙනම වීඩියෝ එකක් ගන්න ඕනේ. ඒකට ටිකක් මීට වඩා පොඩ්ඩක් කතා කරන්නත් තියෙන එක ටිකක් advanced. ඒක ඉතින් අලුත් වීඩියෝ එකකින් ඒකත් ගේනම් මං හිතනවා අද වීඩියෝ එක මොන හරි ඉගෙන ගත්තා කියලා ලයික් එකක් දාගෙන යන්න කැමති නම් subscribe කරන්න. ඔයාලා මට සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.